ආයිබෝන් කියලා පිළිගන්නවා ගැජට් වඩා YouTube නාලිකාවෙන් ගේන අලුත් එපිසෝඩ් එකකට. අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයාගේ බයික් එකේ ට්‍රීවිල් එකේ සයිඩ් කණ්ණාඩි දෙකට ලයිට් වලින් වැඩ කෑල්ලක් දාගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට පේනවද මේ සයිඩ් කණ්ණාඩි එකේ තියෙන මෙන්න මේ අකුරු ටික? අපිට මේ අකුරු බලා ගන්න පුළුවන් වෙන්නේ ඔරිජිනල් සයිඩ් කණ්ණාඩි වල විතරයි. ගොඩක්ම ඉන්දියන් වාහනවල. මේ අකුරු ටිකට අපිට පුළුවන් ලස්සන ලයිට් එකක් දාන්න. එහෙම නැත්නම් පාටපත් වෙන ලයිට් එකක් දාලා බ්‍රේක් එක පාගද්දි එහෙම නැත්නම් සිග්නල් එක දාද්දි පාකින් එක දාද්දි වැඩ කරන විදියට නිර්මාණය කරන්න. මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේක සරලවම නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ සයිඩ් කණ්ණාඩියේ ආම් එකට යටපැත්තෙන් මෙන්න මේ විදියට සිදුරක් විද ගන්න ඕනේ. යටපැත්තෙන් විදින්න හේතුව තමයි වතුර යන එක වළක්වා ගන්න. ඊළඟට ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ වගේ ලයිට් පටි ලයිට් කඩවල් වල මිලදී ගන්න තියෙනවා. මේ ලයිට් පටියක් මීටරයක් වගේ දිග තියෙනවා. ඒ වගේම තමයි 12 වෝල්ට් වලින් තමයි වැඩ කරන්නේ. එක සයිඩ් කණ්ණාඩියකට මෙන්න මේ වගේ ලයිට් පටියක්ම ගන්න තියෙනවා නම් හොඳ එළියක් අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් කරන්න ඕන මේ ලයිට් පටිය අපි සයිඩ් කණ්ණාඩිය සිදුරු කරගත්ත තැනින් සම්පූර්ණයෙන්ම ඇතුළට දාගන්න ඕන මෙන්න මේ විදියට. ලයිට් පටිය සම්බන්ධ කරද්දී පුළුවන් තරම් ලයිට් පටියේ තියෙන බල්බ් ටික අකුරු ටික තියෙන පැත්තටම එන විදියට සම්බන්ධ කරගන්න. එතකොට අපිට දීප්තිමත් එළියක් බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ 12 වෝල්ට් වලින් තමයි මේ ලයිට් එක වැඩ කරන්නේ. වෙළඳපොලේ ඊටත් වඩා අඩු වෝල්ටේජ් වලින් වැඩ කරන ලයිට් පටි දැන් මිලදී ගන්න තියෙනවා. එව්ව මිලදී ගන්න එපා. මොකද අපේ වාහනේ බැටරිය 12 වෝල්ට් බැටරියක් හින්දා 12 වෝල්ට් ලයිට් පටිම මිලදී ගන්න. මම දැන් පවර් සප්ලයි එකකින් 12 වෝල්ට් ලයින් එකක් මේ ලයිට් එකේ වයර් දෙකට දෙනවා. අපි බලමු කොහොමද මේක පත්තු වෙන්නේ කියලා. දැන් අපිට බලා ගන්න පුළුවන් සයිඩ් කණ්ණාඩියේ අකුරු ටික කොළ පාටින් පත්තු වෙලා තියෙනවා. අපි ගන්න ලයිට් එකේ පාට අනුව තමයි අකුරු ටිකේ පාට තීරණය වෙන්නේ. මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සයිඩ් කණ්ණාඩියට සම්බන්ධ කළා කියලා. සයිඩ් කණ්ණාඩියේ අනිකුත් තැන් වලට කිසිම හානියක් වෙන්නේ නැති හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එක අරගත්තේ දවල් කාලයේ හින්දා තමයි එළිය පොඩ්ඩක් අඩුයි වගේ පේන්නේ. මම ඔයගොල්ලන්ට රාත්‍රී කාලයේදී ගත්ත වීඩියෝ එකකුත් දාන්නම්. මම ඊළඟට මේ සයිඩ් කණ්ණාඩියේ ඇතුළට ලයිට් පටි 3ක් සම්බන්ධ කරගත්තා. රතු පාට, නිල් පාට, කොළ පාට. මෙන්න මේ සර්කිට් එක මේ ලයිට් පටි 3ට මම දැන් සම්බන්ධ කරන්නයි යන්නේ. මේ සර්කිට් එක ගැන මම ගිය පාර වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දුන්නා මේක ගන්න කොහොමද, කීයක් වෙනවද, ඒ වගේ දේවල් කතා කළා. මේකේ සුදු පාට වයර් එක, ධන වයර් එක ලයිට් පටි 3ේම ධන ලයින් 3ට සම්බන්ධ කරනවා. නිල් පාට වයර් 3, ඍණ වයර් 3ක්. ලයිට් පටි 3ේම ඍණ වයර් 3ට වෙන වෙනම සම්බන්ධ කරගන්නවා මම දැන් මේ සර්කිට් එක මේ ලයිට් වලට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සයිඩ් කණ්ණාඩියේ තියෙන අකුරු ටික ලස්සන පාට පාටින් පේනවා. මේ සර්කිට් එකෙන් අපිට පුළුවන් මේ ටික ඕනනම් කන්ට්‍රෝල් කරගන්න, පාටවල් වෙනස් කරගන්න, බයිනස් අඩු වැඩි කරගන්න, මූඩ් මාරු කරගන්න, ඕවාගේ දේවල් මේ සර්කිට් එකෙන් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක නිර්මාණය කරද්දි මීට වඩා ටිකක් පිළිවෙලකට නිර්මාණය කරන්න මම ඔයගොල්ලන්ට මේ පෙන්වන්න ඕන හින්දායි මේ විදියට නිර්මාණය කරලා පෙන්නුවේ. ඔයගොල්ලන්ට පුළුවන් වුණනම් මේ සර්කිට් එක සයිඩ් කණ්ණාඩියේ ඇතුළට දාන්න වුණත් මොකද ඒ තරම් කුඩා සර්කිට් එකක් මේක. ඔයගොල්ලන්ට දැන් මේ පේන්නේ අපි හදාගත්ත සයිඩ් කණ්ණාඩි එක රෑට පේන විදිය අකුරු ටික විතරක් පාට පාටින් ලස්සනට පේනවා. නමුත් ඔයගොල්ලන්ට පේනවද මේ බයික් එකේ සයිඩ් කණ්ණාඩිය මේ කොළ පාට පත්තු වෙන එකේ අකුරු ටිකට අමතරව වටෙනුත් එළිය ඇවිල්ලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සයිඩ් කණ්ණාඩිය සවුත්තු වීම. මේ ලයිට් සිස්ටම් එක වඩාත්ම ගැලපෙන්නේ බයිසිකලේ හරි ට්‍රීවිල් එකේ හරි සිග්නල් ලයිට් පද්ධතියට සම්බන්ධ කළොත්. සිග්නල් එක දාද්දි අදාළ පැත්තේ සයිඩ් කණ්ණාඩියේ මේ විදියට ලයිට් එක පත්තු වෙන තිබ්බාම ගොඩක්ම ලස්සනයි. ඉතින් අද වීඩියෝ එක මෙතනින් නතර කරන්න වෙනවා. එච්චර ලොකු දෙයක් නෙමෙයි වුණත් මම දන්නවා වාහන මොඩිෆයි කරන අයට වැදගත් වීඩියෝ එකක් වෙයි මේක. මොකද මේ වගේ දෙයක් කරලා තිනවා මම මීට කලින් දැකලත් නැහැ. මම හැමදාම ඔයගොල්ලන්ට අලුත් දෙයක් අරගෙන එන හින්දා මට හිතුණා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරන් එන්න ඕන කියලා. ඉතින් දැන් ඔයා දන්නවා මේ වීඩියෝ එක බලාගෙන කොහොමද සයිඩ් කණ්ණාඩි වලට ලයිට් සිස්ටම් එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ වගේම තමයි නොදන්න යාළුවන්වත් දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ගැජට් වඩා YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.